නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අජ්ජත්තරතෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අජ්ජත්තරතෝ නම් වනසේක. අජ්ජත්තරතෝ ස්වකීය ආධ්‍යාත්මයෙහි ඇලුණු නිසා අජ්ජත්තරත නම් වෙන බව අංගුත්තර නිකාය අට කතාවන්හි සඳහන් වෙනවා. මෙම වචනය මෙම නාමය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ පිළිබඳ සිදු කරන ලද උදානයක සඳහන් වෙන නාමයක්. මේ කාරණාව පිළිබඳ තවත් විස්තර දැනගන්නකොට අපිට පැහැදිලි කරගන්න තියෙන කාරණාවක් තමයි ස්වකීය ආධ්‍යාත්මය තුළ ඇලි එහි ප්‍රයෝජනය සඳහා, ඒ කියන්නේ තමන්ගේ හිත තුළ ගුණධර්මයන් වැඩිම උදෙසා කෙලෙස් මල දුරු කිරීම සඳහා කටයුතු කිරීම තමයි පැහැදිලි කරන්නේ. කෙලෙස් සහ කර්මය ඉවත් කළ බව මෙහිදී පැහැදිලි කරනවා. අභ්‍යන්තර වූත් බාහිර වූත් කිසිවක් කෙරෙහි බෝසතාණන් වහන්සේ නමක් කල්හි පවා ඇලීමකින් තොරව ස්වකීය වූ ආධ්‍යාත්මික ගුණවගාව සම්බන්ධයෙන් ආධ්‍යාත්මයේ පිරිසිදු භාවය සඳහා බෝසතාණන් වහන්සේ කටයුතු කරපු උතුමන් වහන්සේ නමක්. මේ නිසාවෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වකීය ආධ්‍යාත්මෙහි පිරිසිදු භාවය උදෙසාම කටයුතු කරපු උතුමන් වහන්සේ නමක් බැවින් සසර ගමනේදී භාග්‍යතුන් වහන්සේට අජ්ජත්තරතෝ යනුවෙන් වර්ණනා කරනවා. සාදු සාදු අජ්ජත්තරතෝ නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සමගී උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සුකේසේ සැප සොයන්න පරම සැපේ වන නිවන් සැපේ වෙත ඔබ සමීප කරනට සුකේසේ සදහම් නාලිකාව.